ඔයාගේ කොන්දත් ටික වෙලාවක් වාඩිගෙන වැඩ කරපුවා රිදෙන්න ගන්නවනේ දෙහිනම් මේක ඇතුලේ තියෙනවා ඒකට හරියනම් විසඳුම. මේක තමයි මම මගේ ස්ටුඩියෝ එකට අලුතෙන්ම ගත්තු Reconnect ලගේ Ray ErgoFlex 4D ergonomic chair එක. බොක්ස් එක ඇතුලේ parts එකින් එක හොඳ safe විදියට wrap කරලා තමයි එන්නේ. මෙච්චර parts ගොඩක් තිබ්බා කියලා බය වෙන්න දෙයක් නැහැ. A to Z guide එකක් යාලා box එකේ මේ වෙලා තියෙනවා. ඊළඟට මගේ ආසම part එක මේ කැලි ටික එකින් එකට set කරන එක. ඇත්තටම ලොකු අමාරු වැඩක් නෙමෙයි මේක build කරන එක. විනාඩි 20ක් 25ක් ඇතුළත ඔයාලට මේක ලේසියෙන්ම build කරලා ඉවර කරගන්න පුළුවන්. ඔන්න finally තියෙනවා මගේ සැප පුටුව. මේක නිකම්ම නිකන් chair එකක් නෙවෙයි. ඔයාගේ ඇඟේ shape එකට adjust කරන්න පුළුවන් fully adjustable chair එකක්. ඒකට හේතුව තමයි headrest එක adjust කරන්න පුළුවන්. අපිට මේකත් එක්ක හම්බ වෙන්නේ 4D armrest එකක්. ඒ කියන්නේ armrest එක අපිට ඕනම විදියකට adjust කරගන්න පුළුවන්. 2D lumbar support. ඒ කියන්නේ ඔයාගේ back එකට හරියටම fit වෙන විදියට මේක adjust කරගන්න පුළුවන්. විශේෂම දේ තමයි මේක අංශක 135ක් recline කරන්න පුළුවන්. මේක නිසා super comfortable seating experience එකක් අපිට මේ chair එකෙන් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔයාට මෙන්න මේ seat එකත් ඉස්සරහට පිටිපස්සට slide කරගන්න පුළුවන්. ස්පෙෂල්ම feature එකක් තමයි මේකෙන් අපිට footrest එකකුත් එක්ක. වැඩ කරලා මහන්සි වුණාම මේකෙන් තියෙන benefit එක ගැන මම ඔයාලට ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. සම්පූර්ණ mesh build එකක් යන නිසා cushion leather chairs වලින් එන uncomfortable දාඩිය දාන ප්‍රශ්න මුකුත් නෑ. මගේ මේ experience එකත් මම ඔයාලත් එක්ක මේ share කරගන්නේ මේ chair එක සතියක් විතර use කරලා. ඔයත් පැය ගාණක් එක දිගට වාඩි වෙලා වැඩ කරන කෙනෙක් නම් high quality chair එකක් කියන්නේ ඔයාට කරන්න පුළුවන් හොඳම investment එකක්. මොකද කොන්දේ ප්‍රශ්නයක් එහෙම ආවොත් කොච්චර අමාරුද කියලා ඔයාලා හොඳටම දන්නවා. ඒක නිසා ඔයාලගේ seating position එක හරියටම තියෙන්න ඕනේ. මේ chair එකේ quality එක ගැන නම් ඉතින් අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ. බැලු බැලමටම ඔයාලට ඒක තේරෙනවා ඇති. ඔයාලට මේක purchase කරන්න වැඩිදුර විස්තර දැනගන්න ඕනේ නම් යාළගේ රේස්සෙල් කියන වෙබ්සයිට් එකට යන්න. මේ දවස්වල ඔයාලට මේක රුපියල් 92650කට purchase කරන්න පුළුවන්. ඒ වගේම මේකත් එක්ක 4 years warranty එකකුත් හම්බ වෙනවා.